චාමර ගේ ඇතුළෙන් ගමන් කර උඩුමහලේ වූ තමන්ගේ කුටිය කරා ඉක්මන් ගමනින් ගමන් කළේය. ඔහු අඩි තබනවා වෙනුවට තරප්පු පෙළ දිගේ උඩට දිව්වේය. ඒ කවුරුත් දකීයැයි සිතා නොව ඔහුගේ සිතේ වූ ප්‍රීතිමත් හැඟීම නිසාවෙනි. සිවුරුවන් බාමින්ම තමාගේ කාමරයට පැමිණි ඔහු සපත්තු පිටින්ම ඇඳේ පෙරළුණේය. වෙනදා නම් ඔහු මෙලෙස හැසිරෙන්නෙක් නොවේ. සපත්තු පිටින් ඇඳේ පෙරළෙනවා නොව තම කාමරය තුළ පාවහන් පැළඳ හෝ ඔහු ඇවිදින්නේ නැත. කලින් සැලසුම් කර සිදු වූවාක් මෙන් සියල්ල මෙසේ සිදුවීම ඔහුට දරාගත නොහැකි සතුටක් එක් කළේය. ඔහු සිතා සිටියේ ඇයගේ ආදරය දිනා ගැනීම පහසු නොවන බවයි. ඒත් තමාගේ මූණ තදින් අල්ලාගෙන ඇය සිපගත් ආකාරය මතක් කරන විට ඔහුගේ රෝම කූප පවා දිගහැරේ. මෙතෙක් කල් ඇය ගැනම සිහින මවමින් තමා කෙතරම්නම් අද දවස වෙනකම් බලා හිඳින්නට ඇද්ද? ඇය තමාගේ හිතේම තබාගෙන දුක් විඳින්නට සිදුවේ යැයි චාමර නිතරම සිතුවේය. චාමරගේ සිත ඔහුටත් නොදැනීම අතීතයට ගමන් කළේය. කුඩා කල පටන් ඇය තමා ළඟ තබා ගැනීමට චාමර කොතරම්නම් ඇලුම් කළාද? ඉස්සර හැංගි මුත්තම් සෙල්ලම් කරද්දී අක්කාට සොයන්නට හැර ඇයත් සමග කොහේ හෝ සැඟවෙන්නට චාමර බලා සිටියේය. පුංචි දෝනිට ඒ දේවල් හරිහැටි තේරුමක් නැතත් තනිවන හැම අවස්ථාවකම ඔහු තමාව තුරුළු කරගත් ආකාරය නම් මතක ඇති. සමහර අවස්ථාවල ඇයගේ මූණ චාමර විසින් ආදරයට හපන අවස්ථාද නැතුවම නොවේ. එහෙම දිනවලදී රිදුන මොහොතවල් වල ඇය අඬපු ආකාරයද චාමරට හොඳින් මතකය. නිල් පාට බෝල ඇස් දෙකේ කඳුළු ගෙඩි දෙකක් පුරවාගෙන ඇය අඬන විට එම ශබ්දය ඇසී පුංචි මැණිකා හෝ චාමරගේ මව පැමිණෙන විට ඇය ඉකිකසිමින් පවසන දෙය ඔහුට හොඳින් මතකයි. "ඇයි දෝනි අඬන්නේ? පුංචි බේබී මාව හැපුවා." පුංචි මැණිකා නම් මේ වෙලාවට කිසිවක් නොකියා දෝනිව එක් කරගෙන පැත්තකට යයි. චාමරගේ මව නම් ඔහුට තරවටු කරයි. "ඒ පුංචි එකී මොන වරදක් කරාටද පුතා හැපුවේ?" ඒත් චාමර නම් මේවට උත්තර දෙන්නේ නැත. අද දිනයේ ඇය අඬන විටද චාමරට මතක් වුණේ ඔවුන්ගේ ළමා කාලයයි. එම මොහොතේද ඇයගේ මුහුණ හපන්නට ඔහුට සිතුනත් ඔහු එය ආයාසයෙන් මැඩගත්තේ ඇයට තවත් රිදුනොත් තමා සමග උරණවන බව හොඳින්ම දන්නා නිසාය. වේලාව කොතෙක් ගත වූවාදැයි නිනව්වක් නැති චාමරට ඇඳේම නින්ද ගොස් තිබුණේය. සමදරා පැමිණ දොර විවෘත කළ පසු නන්දා කාමරයට ඇතුළු වූවාය. ඇය සෝදිසියෙන් වටපිට බැලුවේ කුමක් හෝ සැඟවී ඇති දෙයක් සොයන්නට මෙනි. "ඇයි නැන්දේ?" "ඈ බං කෙල්ලේ, ඇත්තටම පුංචි මහත්තයා කොහෙට අන්තරස්ථාන වුණාද? මං බැලුවා හැම තැනම. ඔහේ කොහෙවත් නෑ." "නැන්දා පුංචි මහත්තයාගේ කාමරයේ බැලුවේ නැද්ද?" "කොහේ බලන්නද? ඒකට මැස්සෙකුටවත් යන්න දෙන එකක් ඈ. සමහර විට පුංචි මහත්තයා ආපහු පන්සලට යන්න ඇති. ලොකු නෝනලා එක්කන් එන්න." "මොන පිස්සුද? අර වාහනේ තියෙන්නේ ගරාජ් එකේ." එවිට සමදරාට හීන් දාඩිය දැම්මේය. "ඒ කියන්නේ පුංචි බේබී පන්සලට ගිහිල්ලා නැද්ද? එහෙනම් කොහෙට යන්න ඇතිද? දැන් ලොකු නෝනලා එන්නේ කොහොමද?" සමදරාගේ හිතේ 1000ක් ප්‍රශ්න. ඒත් ඉතින් කාගෙන් කියලා අහන්නද? "පුංචි මහත්තයා හොයන එක පැත්තකින් තියමුකෝ. උඹට මොකද වුනේ?" "පෙරුමල් අයියා කිව්වේ පුංචි මහත්තයා උඹ උස්සන් ආවයි කියලා." "මගේ කකුල පිට පෙරළුණානේ නැන්දේ." "ඉතින් පොළවේ පය ගහලා එන්න බැරි තරමට කකුල අමාරුද?" ඇය විමසුවේ ඔලොක්කුවට මෙනි. මගෙන් පිළිතුරක් නොලද තැන ඈ "අනේ මන්දා දැන් හැදෙන උන්නක්. ඒකට අපේ කාලේ ඔහොම එනවද බන් නන්නා දුන්නන මිනිස්සුන්ගේ ඔඩොක්කුවේ." මට පුදුමේ කියන්නේ මනුස්සයෙකුට ඔලුව උස්සලා කතා කරන්නේ නැති පුංචි මහත්තයා උඹ උස්සන් ආව කිව්ව එකනේ. ඇයගේ කටට නම් නිවනක් නැති හැඩයි. ආපු වෙලාවේ ඉඳන් පුදුම ප්‍රශ්න ගොඩක් තමයි තියෙන්නේ. මම ඒවට උත්තර දෙන්න ගිහින් නිකන් කරදරේ වැටෙනවට වඩා හොඳයි පාඩුවේ ඉන්න එක. අසරණ වුණ වෙලාවට මොනව කරන්නද නැන්දේ? එහෙම කියපු මම ආපහු ගිහින් ඇඳේ හාන්සි වුණා. "මල්ලි තාම ආවේ නෑනේ ලොකු දුවේ." "මල්ලි දෝනිලා ගෙදරටම ගියාද දන්නෑ අම්මේ."
පයින් ගියත් මේ වෙලාවට එන්න වෙලා දරුවෝ කෝ මේ අප්පච්චි. මෙහෙම කරමු නෝනේ. තවත් බලන් ඉන්න එකේ තේරුමක් නෑ. හුලං උඩ යන වාහනනේ. මම මේ දරුවෝ දෙන්න හෝටලේට දාලා එන්නම්. රමේෂ් පුතත් මාත් එක්කම ගිහින් එමු. පුතා ආවොත් නෝනයි ලොකු දුවයි යන්න. එසේ කියූ සුදු මුදලාලි දානය රැගෙන ආ ලොරි රථය නිවස වෙත පිටත් කර සචිනී විවාහ වීමට නියමිත තරුණයා සහ ඔහුගේ මිතුරා ඇරලවීමට යාමට සූදානම් විය. ඕන නෑ අංකල්. අපිටත් මේ ලොරියම හෝටලේ ගාවට යන්න පුළුවන්. අංකල් කියන්නකෝ අපිවත් ඒ පැත්තෙම දාගෙන යන්න කියලා. එහෙම හොඳ නෑනේ පුතේ. ඒකට මොනව වෙනවද? මොන වාහනේ ගියත් ඕන තැනට යනවා නම් එච්චරයි නේ අංකල්. නේද මචං? ඔව් අප්පච්චි. එහෙම කරමු. අප්පච්චිලා ගෙදර යන්න. සචිනිගේ බෝයි ෆ්‍රෙන්ඩ් ද කටපුරා සුදු මුදලාලිට අප්පච්චි කියා ආමන්ත්‍රණය කළේය. ඔහු එම නිසාම පවුලට එකතු වීමටත් පෙර සුදු මුදලාලිගේ පවුලට බොහෝ සෙයින් සමීප විය. ඒ අනුව ඔවුන් දෙදෙනා ලොරි රථයේම නැගී හෝටලය බලා පිටත් වන්නට විය. සචිනිත් අම්මා සහ තාත්තා සමග රමේෂ් එක්කම කාර් එකේම නිවස බලා එන්නට විය. එන අතරතුර සචිනිට මල්ලී ගැන සිතීමට බොහෝ හේතු කාරණා ඉස්මතු විණි. කතා බහකින් තොරවම සුදු මුදලාලිගේ පවුලේ උදවිය නිවස වෙත පැමිණියත් සියලු දෙනාගේම හිත්වල හිටියේ චාමරය. චාමරගේ මවට නම් දැන්මම අනතුරක සලකුණු පෙනෙනවාක් මෙන් දැනෙන්නට විය. තමන් දෝනිව බණමඩුවෙන් තැබීමට යෝජනා කළ මොහොතේ චාමරගේ හැසිරීම දුටු ලොකු නෝනාට තරමක කේන්තියක්ද ගොඩ නැගී තිබිණි. කොහේ ගියත් ගෙදර ඇතිනේ අල්ලගන්නම්කෝ. එසේ සිතූ ලොකු නෝනා ලය සැහැල්ලු කර ගැනීමට දිගු සුසුමක් හෙළීය. සියල්ලෝම නිවස වෙත පැමිණියත් චාමර දකින්නට සිටියේ නැත. ලොකු නෝනා පළමුවෙන්ම පුංචි මැණිකාත් දෝනිත් සිටින කාමරයට කරපුවා බැලුවේය. දෝනි ඇඳේ නිදාගෙන සිටින ආකාරය දුටු ඇය දෝනිට කතා නොකරම ඉහළ මාලය වෙත ගමන් කළාය. ඒ වන විටත් සචිනී මල්ලිගේ කාමරය වෙත ගමන් කර අවසන්ය. සපත්තු පිටින්ම ඇඳේ නින්ද ගොස් සිටි මල්ලී දුටු විට ඇය ඉක්මනින් ඔහු අවදි කරවීම සඳහා ඔහුගේ පිටට අත තබා කතා කරන්නට විය. තව ටික වේලාවකින් මව චාමරගේ කාමරයට පැමිණෙන බව සචිනී දැන සිටියාය. දෝනි ගැන සැකයක් නැතත් ගින්දරත් පුළුනුත් එකට ලං වූවොත් ඇවිලීමට ඉඩකඩ ඇති බව ඇය දැනගෙන සිටියාය. තමාගේ මව සිතන ආකාරය ගැනද සචිනී හොඳින්ම දනී. එම නිසා ඇයට අවශ්‍යව තිබුණේ මව පැමිණීමට ප්‍රථමයෙන් මල්ලී අවදි කිරීමටයි. මල්ලී නැගිටින්න. මේ මහ දවල් නිදාගත්තේ මොකද? අනේ අපි එක් කරගෙන එන්න ඔය ගිය හැටි නේද? සචිනිගේ හඬින් අවදි වූ චාමර දෑස් පිසිමින්ම නැගිටින්නට විය. සෝරි අක්කා මට නින්ද ගියා. කෝ අම්මා හෙම ඔයාලා කොහොමද ආවේ? අපි කායකින් ආවේ අයියලා එහෙම ලොරියෙන්ම හෝටලයට ගියා. අනේ මට සමා වෙන්න අක්කේ. ඇඳට ඇවිල්ලා චුට්ටක් හාන්සි උනේ. ඉක්මනට යන්න. මහන්සියටම මට නින්ද යන්න ඇති. දැන් ඉතින් මොනා කරන්නද? මට නම් ඒකේ හැටි ගානක් නෑ. හැබැයි ඔයා දන්නවනේ අම්මගේ හැටි. දැන් උත්තර බඳින්න ලෑස්ති වෙලා ඉන්න. සචිනිට එසේ පවසා ඉවර කිරීමට හැකියාවක් ලැබුණේ නැත. මුදලාලි හාමිනේ ඒ වන විටත් චාමරගේ කාමරයට පැමිණියාය. ඇයි පොඩි පුතා ආපහු පන්සලට ගියේ නැත්තේ? මෙයාට මහන්සියටම නින්ද ගිහිල්ලා අම්මා. සචිනී මල්ලී වෙනුවෙන් කතා කළාය. ඇත්තද පොඩි පුතා මේ අක්කා කියන්නේ? ඔව් අම්මා මම දෝනිව පුංචි ආච්චිලාගේ කාමරෙන් තියලා ටිකක් උඩට ආවේ මහන්සි නිසා. ඒත් දන්නේම නැතුව මට නින්ද ගිහිල්ලා. පව් මම නිසා අයියලාටත් ලොරියෙම යන්න වුණා නේද? දැන් ඉතින් ගිය නෝනා ඇතුන් ලවාවත් අද්දන්න බෑ කියනවනේ. මීට පස්සෙවත් පිට අය ගැන හිතන්න කලින් තමන්ගේ අය ගැන හිතන්න පුරුදු වෙන්න. චාමරගේ මව කතා කළේ ඒ තරම් ප්‍රසාදයකින් නොවේ. කවුද අම්මා පිට මිනිස්සු? චාමරත් මේ මොහොතේ මවගෙන් ඇහුවේ ඇය කියන දේ ගැන එතරම් පැහැදීමක් නොතිබුණු නිසා. නෑ ඉතින් ඒ වෙලාවේ ඔයා කළේ ඕන වැඩක් නෙවෙයිනේ. අර නාරදට හරි දෝනි එක් කරගෙන යන්න දුන්න නම් කිසිම ප්‍රශ්නයක් නෑනේ. කොහොමද අම්මා ඔහොම හිතන්නේ? ඒ කෙල්ලත් අපිත් එක්ක පුංචි කාලේ ඉඳන්ම මේ ගෙදරම නේද හැදුනේ.
මව සහ පුතා අතර අනවශ්‍ය ප්‍රශ්නයක් උද්ගත වේ යයි සිතූ සචිනී කතාව වෙනතකට හැරවීය. දැන් ඉතින් ඔය දෙන්න වාද කරා කියලා සිද්ධ වුණු දේවල් වෙනස් කරන්න බෑනේ. මල්ලිට නිදිමතයි නම් වොෂ් එකක් දාගෙනම නිදාගන්න. ලොකු දුව චුට්ටක් පාඩුවේ ඉන්නකෝ. අපි පොඩි කාලේ ඉඳලම ආශ්‍රය කරන්න ඕනි අපිට ගැලපෙන අය. පුංචි ආච්චිගේ තරුණ කාලය කැප කරේ මේ ගෙදරටම. එහෙම තියෙද්දිත් ඒ මිනිස්සුන්ට කරදරයක් වුණාම බලන්නේ නැතුව ඉන්න පුළුවන්ද? අම්මත් එක්ක වාද කරලා වැඩක් නෑ. චාමර සිටි තැනින් ඉවත්ව පාතමාලය වෙත ආවෙමි. දෝනිගේ තත්ත්වය කෙසේද යන්න සොයා බලන තෙක් චාමරට ඉවසිල්ලක් නැත. මීළඟ කොටසෙන් හමුවෙමු. හැමෝටම සුබ රාත්‍රියක්. වෙනද වගේම කතාව කියවලා channel එකටත් පොඩි support එකක් දෙන්න. අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.